මම අපනන්නේ සඳහා මාළු හදන සමිතියක සමාජිකයෙක්. එතකොට අපේ ඉන්නවා මෙහි පොල්පිටිගම හා ඊට අවත ප්‍රාලය සම්බන්ධ කරගෙන අපේ සමාජික මහතුන් 25ක් පමණ ඉන්නවා. එතකොට අපි සියලු දෙනාම එකතු වෙලා අපනන්නේ සඳහා විසිතුරු මත්ස්‍ය වගාව කරගෙන යනවා. ඒ කරගෙන යන අතරතුර අපිට කොවිඩ් වසංගත තත්ත්වය ආවා. ඒ වෙලාවේ අපිට ලොකු ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වුණා මත්ස්‍ය ආහාර සම්බන්ධව. මත්ස්‍ය ආහාර සෑහෙන මිල ඉහළ ගියා. ඊට පස්සේ අපි ඒ ගැන හොයමින් ඉන්නකොට වැව්ගම් පුබුදුව යටතේ මත්ස්‍ය ආහාර සම්බන්ධව විසඳුමක් සඳහා අපිට පැලට් මැෂින් එකක් ලබා දුන්නා. අපි ඊට පස්සේ ඒකෙන් දැනට මත්ස්‍ය ආහාර සකස් කරගෙන අපේ සමිතියේ ඉන්න සමාජික මහතුන් හට දැනට ලබා දීලා අපි සියලු දෙනාම එකතු වෙලා සහයෝගයෙන් කරගෙන යනවා. පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදිහට අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ව්‍යවසායකයන්ගේ කටයුතු නිරන්තර සොයා බලනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම, ඒ වගේම ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි දියුණු කිරීම සම්බන්ධව අපි කටයුතු කරනවා. ඒ සඳහා අපි පිහිටුවලා තියෙනවා ව්‍යවසායක සංවර්ධන සංසදය. මේ ව්‍යවසායක සංවර්ධන සංසදය යටතේ ක්‍රියාත්මක වෙනවා විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන සමිතියක්. මේ සමිතියේ සමාජිකයන් 25 දෙනෙක් පමණ සමන්විත වෙනවා. ඉතින් ඔවුන් ඒ කරගෙන යන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපි පහුගිය දවසක වැව්ගම් පුබුදුව වැඩසටහනේ ප්‍රතිපාදනය යටතේ ඒ පිරිස සඳහා මත්ස්‍ය ආහාර නිෂ්පාදන යන්ත්‍රයක් අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ වෙනකොට අපිට සතුටුයි ඒ පිරිස මත්ස්‍ය ආහාර නිෂ්පාදන යන්ත්‍රය උපයෝගී කරගෙන මත්ස්‍යයන් සඳහා ආහාර නිෂ්පාදනය කරලා තමන්ගේ ආදායම් වැඩි දියුණු කිරීම සඳහා ඒ යන්ත්‍රය ඉතාම හොඳින් ප්‍රයෝජනට ගන්නවා. ඇතරම් පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙනවා අපේ ප්‍රාදේශීය ව්‍යවසායකත්ව සංසදයක්. ඒක විශේෂයෙන් කරන්නේ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරිණියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්. එතකොට මේ කණ්ඩායම අපට හම්බුනේ ඒ ව්‍යවසායකත්ව සංසදයේදී. ඇතරම් ව්‍යවසායකත්ව සංසදයේදී මේ කණ්ඩායම විසිතුරු මත්ස්‍ය වගාව කරන වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ගේ 20ක 25ක පමණ ප්‍රමාණයක් ඉන්නවා. මේ කණ්ඩායමේ විසිතුරු මත්ස්‍ය වගාවේදී ආහාර සම්බන්ධයෙන් ලොකු ගැටලුවකට මුහුණ දුන්නා විසිතුරු මත්ස්‍යන් සඳහා පාවිච්චි කරන. එතකොට ජාතික ජලජීවී අධිකාරියත් සම්බන්ධ කරගෙන මේ කට්ටියට ආහාර නිෂ්පාදනය කරන පෙලට් මැෂින් එකක් තමයි අපි වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියෙන් ලබා දුන්නේ. මූල්‍ය දායකත්වයේ හැටියට ගත්තොත් එහෙම එතනදී 2,30,000ක විතර වෙන මූල්‍ය දායකත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේක පාවිච්චි කළ මේ කණ්ඩායමේම විසිතුරු මත්ස්‍ය වගාවේ අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරගන්න ක්‍රමවේදයක් තමයි අපි මේකේ සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විසිතුරු මත්ස්‍ය සංගමයේ සමාජිකයන්ගේ ප්‍රධානම ගැටලුවක් වෙලා තිබුණේ මත්ස්‍ය ආහාර වලට අධික වියදමක් දරන්න වෙච්ච එක. ඒත් එක්කම කොවිඩ් කාලේ තමයි මේ ගැටලුව ගොඩක් උග්‍ර වුණේ. ප්‍රධාන රාජ්‍ය ආයතනයේ මේ සම්බන්ධව ඉන්න ප්‍රධාන නිලධාරීන් විදිහට අපිට කිව්වේ මේ සඳහා මොනවාම හරි විසඳුමක් ලබා දෙන්න කියලා. කොවිඩ් සීසන් එකේ මත්ස්‍ය ආහාර ප්‍රමාණවත් විදිහට ලැබුණෙත් නැහැ. ලොකු වියදමක් දරන්නත් උනා. ඉතින් මේ අතරේ මේ වගේ කාල සීමාවක තමයි අපිට වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ව්‍යවසායකයන්ට සහන සපයන්න ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා දැනගන්න ලැබුණේ. අපි මේගොල්ලන්ගේ ප්‍රධානම ගැටලුව ඉදිරිපත් කරා. මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කරන්න දැනගත්ත පිරිසක් හිටියා මේ සමාජිකයෝ අතරේ. ඉතින් අපි යොමු කරාට පස්සේ මේගොල්ලන්ට මත්ස්‍ය ආහාර නිෂ්පාදන යන්ත්‍රයක් ලබා දෙන්න කියලා අපිට බොහොම කෙටි කාලයක් ඇතුළත ඒ අවශ්‍යතාවය අපේ ව්‍යවසායකයන්ගේ සම්පූර්ණ කරලා දුන්නා. ඉතින් මේ වෙනකොට අර මත්ස්‍ය ආහාර සම්බන්ධව අධික වියදමක් දරන්න වෙච්ච එක ගොඩක් දුරට පාලනය වෙලා තියෙනවා. මොකද මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය. මත්ස්‍ය ආහාර අපි පිටින් ලබා ගන්නකොට ප්‍රෝටීන් 140ක් කියලා අපි ගත්තට ප්‍රෝටීන් 40 අපි තියනවාද කියලා හරියටම දන්නේ නැහැ. ඒ හින්දා
තම අපි මේ කෑම හදන්න අලුතෙන් පටන් ගත්තා. එතකොට අපිට දැන් මාළු කෑම එකක් හදනකොට සාමාන්‍යයෙන් අපිට ඕන ප්‍රෝටීන් ප්‍රමාණය අපිටම හදා ගන්න පුළුවන්. මත්ස්‍ය ආහාර එකක් පිටින් ගන්නකොට සාමාන්‍යයෙන් අපිට කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අපිට කිලෝ එක 800 1000 1000 ගණන් වලට ගියා. ඊට පස්සේ තමයි අපි මත්ස්‍ය ආහාර හදන්න මේ සම්බන්ධව නැඹුරුනේ. මට පිටින් කෑම මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් මාසෙකට 20000ක ප්‍රමාණයක වගේ මුදලක් පිටට යනවා. එතකොට සාමාන්‍යයෙන් 10000කට වැඩිය මුදලක් මට ඉතුරු කරගන්න පුළුවන් මම කෑම එක හදලා මට ඕන ප්‍රමාණය ප්‍රෝටීන් ප්‍රමාණය එක හදලා මාළුන්ට කෑම එක ලබා දෙනකොට මම ගන්න ලාභ කොටසම අපේ සමාජික මහතුන්හන්ටත් ඒක ලබා ගන්න පුළුවන්. මොකද මම කෑම එකේ යන 20000 මුදල ඊට වඩා මුදලක් යන්න පුළුවන් සමහර අපේ ඉන්න ලොකු පාමස්ලට. එතකොට ඒ ප්‍රමාණයට වඩා එයාලටත් ඒ ප්‍රමාණයම වගේ ඉතුරු කරගන්න පුළුවන් මේ මම හදන කෑම එක එයාලටත් ලබා දීමේ. ඇත්තටම වැව්ගම් පුරුදු යටතේ අපිට පැලට් මැෂින් එක ලැබීම සම්බන්ධව අපි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මේ කෑම එක අපිට ගුණාත්මක භාවයෙන් හදලා අපේ සමාජික මතුන්කට ලබා දෙන්න පුළුවන්. ඒක ගැන ගොඩක් සතුටු වෙනවා. විසිතුරු මත්ස්‍ය වගාව අපි සිදු කරන්නේ අපනයනය සඳහා. එතකොට අපනයනය කිරීම නිසා අපිට ලංකාවට ඩොලර් හම්බ වෙනවා. ඒ සම්බන්ධව ඇත්තටම මේ ගොඩක් සතුටු වෙනවා. මොකද මේ රටේ සංවර්ධනය වෙනුවෙන් මමත් දායකත්වයේ පොඩි හරි දායකත්වයක් ලබා දීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් වශයෙන්.